යෝජනාවට එතුමා සවන් දීලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා විශේෂයෙන්ම මේ අපරාධ රැල්ල මැඩපවත්වන්නට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නට යන්නේ නැහැ. ගරු කතානායකතුමනි මම මට අහන්නට ලැබුණා විශේෂයෙන්ම ගරු විපක්ෂ නායකතුමා කෙටි කරන්නද ගරු සභානායක ආරක්ෂා ප්‍රේම ප්‍රශ්නය මම හිතන්නේ මේ මෙතුමම මතු කරන්නේ මම හිතන්නේ තුන්වෙනි අවස්ථාවට මේ කොටි නැගිටිනකම් බලන් හිටපු වගේ ටීම් එකකුත් තියෙනවා. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් මේ කාරණාව දැන් ඔබතුමා මාව දැනුවත් කරේ මට කතා කරන්න අවස්ථාව දෙන්න. මගේ කට වහන්න එපා. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු කතානායකතුමනි විශේෂයෙන්ම මහජන ආරක්ෂක අවධිතුමා මේ සභාවේ සිටින මොහොතේ මම අහන්න කැමති එතුමාගෙන් එතුමාගේ උපදේශක කාරක සභාවේ අපි සාකච්ඡා කරා රට තුළ ක්‍රියාත්මක වෙන මේ අපරාධ රැල්ල පිළිබඳව. ඒ සාකච්ඡාවේදී බොහොම පැහැදිලිව එතුමා ප්‍රකාශ කළා මේ අපරාධ රැල්ල මැඩපවත්වන්නට විධිමත් වැඩසටහනක් ක්‍රියාත්මක කරනවායි කියලා. මොකද අද ජන සමාජයේ හැමදෙනාම පාහේ බියෙන් සැකෙන් මහා බීතිකාවකින් සිටින්නේ. ඉතින් අපේ යෝජනාවට එතුමා සවන් දීලා එතුමා බොහොම පැහැදිලිව කිව්වා විශේෂයෙන්ම මේ අපරාධ රැල්ල මැඩපවත්වන්නට ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත පාවිච්චි කරන්නට යන්නේ නැහැ. එය වෙනුවට විශේෂයෙන්ම ක්‍රිමිනල් කෝඩ් එක එහෙම නැත්නම් අපරාධ මර්දන නීතිය තවදුරටත් ශක්තිමත් කරන්නට කටයුතු කරනවා කියන කාරණාව. මම කැමැති අහන්න විශේෂයෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යතුමා මේ සභාවේ සිටින මොහොතේ මේ ඝාතන සංස්කෘතිය අපරාධ රැල්ල අපේ රටේ ජාතික ආරක්ෂාවට බරපතල ගැටලුවක්. ඒක ඔබතුමත් පිළිගත්ත උපදේශක කාරක සභාවේ අපි හැමෝම පිළිගන්නවා පක්ෂ ભેදයෙන් තොරව මේ අපරාධ රැල්ල මැඩපවත්වන්නට දණ්ඩ නීති සංග්‍රහය තවදුරටත් ඒ අපරාධකරුවන් ඒ විනාශකාරී මංකොල්ලකාරී මිනිමරුවන් නීති හමුවට ගෙන ඇවිල්ලා මේ අපරාධ රැල්ල මැඩපවත්වන්නට ඔබතුමන්ලා ගන්න පියවර මොකක්ද? මොකද හැම ශේෂ්ත්‍රයකම මේක බරපතල ලෙස බලපාලා තිබෙනවා. සිවිල් සමාජයටත් බලපාලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන් මම ඔබතුමාට මතක් කරන්න කැමතියි දැන් සංචාරක ශාස්ත්‍රය. අපි හැමෝම බලාපොරොත්තු වෙනවා සංචාරකින් විශාල ප්‍රමාණයක් මේ වසරේ මේ රටට එයි කියන එක. මොකද අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් සංචාරක ශාස්ත්‍රයේ නියෝජනය කරන විවිධ කණ්ඩායම් අද ඉදිරිපත් වෙලා කියනවා මේ ඝාතන රැල්ල මේ ඝාතන සංස්කෘතිය ඒක ඇත්ත වශයෙන්ම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වගේම අපේ රටේ සංචාරක අංශය ඇතුළු අනෙකුත් ශාස්ත්‍රවලටත් බරපතල ප්‍රශ්නයක් කියන කාරණාව. ඒ වගේම ගරු කතානායකතුමනි මම මට අහන්නට ලැබුණා විශේෂයෙන්ම ගරු විපක්ෂ නායකතුමා කෙටි කරන්නද ගරු සභානායකතුමා. ගරු කතානායකතුමනි මම ඔබතුමාගේ අවධානයට යොමු කරන්න කැමතියි. දැන් මෙතන විපක්ෂ නායකයන්ට තිබෙනවා විශේෂ අවස්ථාවක් කලින් දැනුම් දීලා 27 යටතේ ඔබතුමාගෙන් යොමු කළා නිසි පරිදි අමාත්‍යවරයෙක්ට පිළිතුරු දෙන්න අවස්ථාවක් ගන්න පුළුවන්. ඒ වගේම අපි පාර්ලිමේන්තුවේ සම්පදා පවත්වාගෙන යනවා. රටේ විශේෂ වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක් මනුගම පක්ෂ නායකයන්ට හරි මන්ත්‍රීවරයෙක්ට හරි ඔබතුමාගේ අවබෝධය මත අපි සාමාන්‍ය පොදු අවබෝධය මත මතු කරා. නමුත් දැන් අපිට පෙනී යන දේ තමයි දැන් මේ ආරක්ෂා ප්‍රේම ප්‍රශ්නය මම හිතන්නේ මේ මෙතුමම මතු කරන්නේ මම හිතන්නේ තුන්වෙනි අවස්ථාවට මෙතන විශාල වශයෙන් සාකච්ඡා කරලා තිබෙනවා. ගරු ජනාධිපතිතුමා ඇමතුමා ඇතිතරම් පිළිතුරු දීලා තිබෙනවා. ඒ වගේම දැන් මේ ජාතික ආරක්ෂාව අනතුරේ කියන මතය ගොඩනගන්න උත්සාහ කරන්න සැලකිය යුතු. අර කොටි නැගිටිනකම් බලන් හිටපු වගේ ටීම් එකකුත් ඉන්නවා. ඒ ටීම් එකක් දැන් නැගිටලා ඒ ටීම් එකක් දැන් ආයි අනාතලා ඉඳන් නැගිටමින් ඉන්නවා. ඒ නිසා අපි ඔබතුමාගේ කරුණාකර ඉල්ලා සිටින කැමැති පක්ෂ නායකයන් 27 යටතේ අමතරව මේ විදියට දිගට විපක්ෂ නායක හරි පක්ෂ නායක හරි කවුරු හරි හදිසි වැදගත්කමකුත් නැති ප්‍රශ්නයක් ලෙවද දිගටම හදිසි වැදගත්කමක් කියන්නේ මේක මතු කරලා තිබෙනවා දිගට මතු කරනවා නම් අඩුම ගානේ ඔබතුමාගේ අවබෝධයක් සහිතව 27 යටතේ ඉදිරිපත් කරගන්න කල් නැති වෙන්න පුළුවන්. අපි මේ පාර්ලිමේන්තුව කරලා තිබෙනවා. අපි සාමාන්‍ය උදේ කතානායකතුමා මුණ ගැහිලා එතුමාගේ අවබෝධය මත නැගිටලා කතා කරලා තිබෙනවා 27 නැතුව. නමුත් දැන් අපිට පේනවා මේක මේ වෙන දෙයක්. මේක නිතර කීමෙන් යන දේ තමයි රටේ සංචාරකයන්ට බාධා කරන්න තමයි දැන් මේ වෙන්නේ. ඒ නිසාම ඔබතුමා ඉල්ලා සිටින විපක්ෂ නායක හරි කවුරු හරි මේක කරනවා නම් ඒකට විශේෂ අවසරයක් ඔබතුමාගෙන් ගන්න ඕනේ 27 නෙමෙයි නා. මොකද දැන් මේක නිකන් නැගිට කතා කරා. ඒ නිසා අපි ඒකට කිසිසේත් එකඟ වෙන්නේ නැහැ. ඔබතුමාගේ අවධානය යොමු කරනවා පාර්ලිමේන්තුවේ කවුරුත් සාධාරණව කරගෙන යන්න කියලා. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. 27 යටතේ පෞද්ගලික කරු පැහැදිලි කර ගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න. මොකද ඔබතුමාගේ පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු විපක්ෂ නායකතුමා. දැන් කතානායකතුමනි, මේ කාරණාව දැන් නෑ, ගරු ඔබතුමා මාව දැනුවත් කතානායකතුමනි, කරෙත් නෑ. ගරු කතානායකතුමනි, ඔබතුමාට තියෙන ගරුත්වය ඔබතුමාට තියෙන ගරුත්වය විපක්ෂ නායක කවුලන් ශබ්ද කියවලා බලන්න මට කතා කරන්න අවස්ථාව දෙන්න ගරු සභානායකතුමා මට කතා කරන්න අවස්ථාව දෙන්න මගේ කටවහන්න එපා ගරු කතානායකතුමා ගරු කතානායකතුමා පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව දැන් ඔබතුමා මේ කාරණාව කාලීන වැදගත් ප්‍රශ්න ගැන කතා කරන්න පුළුවන්. ගරු ඉතින් සභානායකතුමා මම කතා කරේ ඊයේ දවසේ බලන්න සංචාරක ශාස්ත්‍රයේ නියෝජනය කරන පාර්ශවකරුවන් බොහොම පැහැදිලිව ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා කිව්වා. යටතේ පෞද්ගලික කරුණු පහදලි කර ගැනීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න ගරු රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය ඔබතුමගේ කරුණු පෞද්ගලික කරුණු පැහැදිලි කිරීම කරන්න. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු විපක්ෂ නායකතුමා කරුණාකර අසුන් ගන්න. ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කවිරත්න මන්ත්‍රීතුමිය ගරු කතානායකතුමනි